නුවරඑළිය කියන ගම මේ ගමට මේ නම වැටලා තියෙන්නේ සීතා දේවියව රාවණ රජු විසින් පැහැරගෙන ආපු සීතා දේවියව බේර ගන්න ආපු හනුමන්තගේ වලිගයට ගෙන ගන්නවානේ. ඉතින් මේ වලිගය නිවා දමන්නට දෙපසට බිම ගසනකොට ඒ පුරාම ප්‍රදේශයක් ගින්නෙන් ඇවිලිලා තියෙනවා. ඉතින් ඒ ඇවිලුණු ප්‍රදේශය ඒ එළියුණු ප්‍රදේශය ගින්නෙන් ඇවිලිලා ඒ වනාන්තරයේ එළියුණු ප්‍රදේශය තමයි පසු කාලෙක නුවරඑළිය කියලා හඳුන්වනවා කියලා සඳහන් වෙන්නේ. මොනත් බ්‍රිතාන්‍යයන් විසින් මේ නුවරඑළිය ප්‍රදේශය සොයා ගන්නා විටත් ගවේෂණය කරන කොටත් මේ නුවරඑළිය තිබිලා තියෙන කළු පාට පසක්. ඉතින් ඒගොල්ලොත් විශ්වාස කරා මෙතන යමක් සිදු වෙලා තියෙනවා. මේ කළු පසක් තියෙන්නේ සම්පූර්ණයෙන් නිකන් එළි වෙලා තියෙන ප්‍රදේශයක් තියෙන්නේ. කොහොම වුණත් ලස්සන ප්‍රදේශයක් සීත දේශගුණයන් බ්‍රිතාන්‍යයන් විසින් විශේෂයෙන්ම මේ තැන එයාලගේ සංචාරක බංගලාවල් සංචාරක නිකේතනයන් ඒ වගේ මේ තැන දියුණු කරන්න වඩාත්ම හේතු වෙලා තියෙන්නේ එයාලගේ බ්‍රිතාන්‍ය දේශගුණයට සමාන දේශගුණික තත්ත්වයන් මේ නුවරඑළිය මේ ප්‍රදේශය තුළ පැවතිලා තියෙනවා. ඉතින් මුලින්ම වුන් වගා කරලා තියෙන්නේ කෝපි. ඉතින් කෝපි වගා කළා පස්සේ තේ වගා කළා එළවලු පළතුරු මේ හැම දෙයක්ම අදටත් නුවරඑළිය ඔයාලා දකිනවා. සාමාන්‍යයෙන් පිටරටවල සීත දේශගුණයක් තියෙන රටවල වැවෙන ස්ට්‍රෝබෙරි එතකොට එක ගූස්බෙරිස් එක බෙරි වර්ග ඒ වගේම ලස්සන මල් වර්ග මෙහිදී නුවරඑළියේදී අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් 1818 වර්ෂයේ ડોક્ટર ජෝන් ඩේවි තමයි මේ ගවේෂණ කළ මේ පරීක්ෂණ කළා මේ නුවරඑළිය මේ නගරය මේ විදිහට හොයාගෙන තියෙන්නේ. ඉතින් එතුමා තමයි නම් කළ දෙන අපි හැමෝම දන්නවා ලිටල් ඉංග්ලන්ඩ් කියලා. කියන්නේ ඉංග්ලන්ඩ් වලට සමාන දේශගුණික තත්ත්වයක් තියෙන නිසා ක්ලයිමේට් එකක් තිබ්බ නිසා තමයි ඔවුන් මේ පරිසරය තෝරගෙන තියෙන්නේ ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සඳහා. කොහොම වුණත් 1818 වර්ෂයෙන් පස්සේ තමයි නුවරඑළිය ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ තිබ්බ ඝන වනාන්තරය ලස්සන වනාන්තර මේ සුන්දර දියැලි වනාන්තර මේ හැම දෙයක්ම ඔවුන් ඒවායේ සිරි අසිරේ විඳින ගමන් නොයෙකුත් ඒවල් කරන්න පටන් ගත්තා. හැබැයි ඔවුන් ඒ වගේම කරපු තවත් දෙයක් තමයි මේ අඩි දහස් ගාණක් ඒ වෙනකොට ඒගොල්ලෝගේ විනෝදාංශයක් වෙලා තියෙනවානේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ එක විනෝදාංශයක් තමයි සතුන් දඩයන් කරන එක. ඉතින් අඩි දහස් ගාණක් මරලා දාලා තියෙනවා. කොහොම නැත් 1824 1831 වර්ෂවල මේ ආණ්ඩුකාරවරයෙක් වෙලා ඉඳලා තියෙන්නේ සර් එඩ්වඩ් බාන්ස්. ඉතින් එඩ්වඩ් බාන්ස් මහතා විසින් ඔහුගේ නිවස නිර්මාණය කළ තියෙන්නේ බාන්ස් හෝල් කියලා. දැන් අපිට ග්‍රෑන්ඩ් හොටෙල් කියලා බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්න ගත්තේ ග්‍රෙගරි ලේක් එක ගැනනේ. ඉතින් ඔන්න මෙතනින් තමයි පටන් ගන්නෙ. ඔන්න ඊට පස්සේ තමයි අපි අද කතා කරන්නේ ග්‍රෙගරි වැව නිර්මාණය කරපු සර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා ආණ්ඩුකාර ධුරයට පත් වෙන්නේ. ඉතින් 1872 වර්ෂයේ තමයි ඔහු මේ ග්‍රෙගරි වැව නිර්මාණය කරන්නට හදන්නේ. ඉතින් ඔහු ලෝකෙටම කියනවා නුවරඑළිය තමයි තේ කෝපි වගා කරන්න තියෙන සුදුසුම පරිසරයේ තියෙන නුවරඑළිය. ඒ වගේම තමයි එළවලු වගා කරන්නට ඕව අමතක කරන්න ගොවිතැන පටන් ගන්නවා සත්ව ගොවිතැන මේ හැම දෙයක්ම ආරම්භ කරනවා 1872 පස්සේ. ඉතින් එංගලන්තයට බොහෝ සමාන දේශගුණයක් පැවතුන නිසා ඔවුන් නුවරඑළිය තව තවත් වැඩි දියුණු කරන්නට පටන් ගන්නවා. ඉතින් මේ අතරේ තමයි මෙතුමා විසින් 1872 වර්ෂයේ තමයි ඔන්න ග්‍රෙගරි ලේක් එක ඉදි කරන්නට හිතාගන්නේ. ඉතින් නගරය පුළුල් කිරීමට සහ ජල විදුලිය ලබා ගැනීම තමයි මූලිකම අරමුණ වෙන්නේ මෙතුමගේ. කොහොම වුණත් වගා කටයුතු සඳහාත් මේ දේවල් මේ ජලය යොදා ගන්නට ඔහු හිතා ගන්නවා. ඉතින් මේ ඇත්තටම ග්‍රෙගරි ලේක් එක විශේෂයෙන්ම ජල විදුලිය සපයා ගැනීමේ මූලාශ්‍රයක් විදිහට තමයි මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ ග්‍රෙගරි වැව නිර්මාණය කරලා තියෙන්නේ තලාගල කියන ඇල හරස් කරලා වේල්ලක් බැඳලා. පුංචි එංගලන්තය කියලා තමයි බ්‍රිතාන්‍ය ජාතිකයන් නුවරඑළිය හැඳින්වුවේ එදා ඉඳන්ම. ඉතින් අදටත් එහෙමයි. ගොඩක් දෙනෙක් දන්නේ පුංචි එංගලන්තය ලිටල් ඉංග්ලන්ඩ් කිව්වහම තමයි නුවරඑළිය වඩාත්ම ප්‍රසිද්ධ. ඉතින් තවත් පුළුල් වවුන්ගේ අවශ්‍යතාව සඳහා මේ නගරය සංවර්ධනය කිරීම තමයි ඔවුන්ගේ අරමුණ වුණේ. ඉතින් ඒකට මේ ග්‍රෙගරි වැව ලොකු ප්‍රයෝජනයක් වුණා මේ ග්‍රෙගරි වැව. ඉතින් 1913 දී මේ ග්‍රෙගරි වැවේ ජලය බ්ලැක්පූල් ජල විදුලි බලාගාරයට යොමු කරලා තමයි නගරයට විදුලිය සපයාගෙන තියෙන්නේ. ඒ වගේම ඒ කාලේ ඉඳන්ම බෝට්ටු පදින්න මාළු අල්ලන්නට මේක පාවිච්චි කරලා තියෙනවා. මේ 1881 වර්ෂයේදී මේ ට්‍රවුට් කියන මාළුව මේකට මුදා හැරලා තියෙනවා. ඉතින් එදා ඉඳන් ඔවුන් විනෝදාංශයක් විදිහට මත්ස්‍යයෙන් දඩයම් කිරීම මාළු අල්ලන්න ඒ වගේම බෝට්ටු පදින්න මේක බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉඳන්ම කරගෙන ආපු දෙයක්. ඉතින් අදටත් ඔයාලට දකින්න පුළුවන් ග්‍රෙගරි වැවට ගියාට පස්සේ අපිට විනෝද වෙන්න තියෙනවා. බෝට් රයිඩ්ස් යන්න පුළුවන්, ජෙට් ස්කී, එතකොට ස්පීඩ් බෝට්ස්, එතකොට අර තාරාව වගේ හංස බෝට්ටු ඉතින් පොනි රයිඩ්ස් යන්න ඔන්න අපිට අදටත් අවස්ථාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ග්‍රෙගරි ලේක් එක නිර්මාණය වෙලා තියෙන සහ පසු කාලෙක තමයි මේ උද්‍යානය නිර්මාණය වෙන්නේ. අලංකාර මල් වලින් අදටත් අපිට ගියාම ලස්සනම මල් තියෙන තැන තමයි මේ ග්‍රෙගරි වැවේ මේ තියෙන ග්‍රෙගරි වැව වටා තියෙන නිර්මාණය කළ තියෙන උද්‍යානය. ඉතින් මේ විදිහට තමයි මේ හැම දෙයක්ම එළවලු පළතුරු වගා කරන්න පටන් අරගෙන ඒ ආපු පන්නරය නිසා තමයි දිගින් දිගටම නුවරඑළිය මේ විදිහට සංවර්ධනය වෙලා අද වෙනකොට මේ වගේ තත්වයක තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ ඉතින් අපි හැමෝම ආදරය කරන මේ නුවරඑළිය ග්‍රෙගරි වැව සහ පරිසරය විතරක් නෙමෙයි මුළු නුවරඑළියම ආරක්ෂා කරගන්න ඕන. මොකද මේ තියෙන පරිසර පද්ධතිය සහ මේ අලංකාරත්වය අපි දිගටම ඉස්සරහ අනාගතයට අරගෙන යන්න ඕනේ. ඉතින් ඒකත් මතක් කරනවා මේ දේවල් අපි රැක ගැනීම අපේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා.